අපි අද කතා කරන්නේ PowerPoint ගැන. මේකෙදි මම අද කතා කරන්නේ PowerPoint වල එක පොයින්ට් එකක් විතරයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉස්සරහට මම ඔයාලට ගේනවා PowerPoint basic to advanced වීඩියෝ එකක්. ඒකෙදි ඔයාලට මුලින් ඉඳන්ම ඇඩ්වාන්ස් වෙනකම්ම මේ PowerPoint ගැන කරනවා. ඒකට මට තාම ෆ්‍රී ටයිම් එකක් හම්බුනේ. ෆ්‍රී ටයිම් එක හම්බෙච්ච ගමන්ම මම ඔයාලට PowerPoint basic to advanced වීඩියෝ එකක් කරනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලට ෆොටෝ 100ක් විතර තියෙනවා නම් ඔයාලට අවශ්‍ය වෙනවා මේ ස්ලයිඩ් 100කට මේ ෆොටෝ ටික දාගන්න. අපි සාමාන්‍යයෙන් ෆොටෝ දානකොට කරන්නේ ඉන්සර්ට් ගිහිල්ලා ෆොටෝස් ගිහිල්ලා මෙතනින් අපි පාත් එක තෝරලා අපට අවශ්‍ය ගන්න මේ විදිහට දුන්නාට පස්සේ අපට එන්නේ එක ස්ලයිඩ් එකේ තමයි මෙන්න මේ විදිහට ෆොටෝ ටික ඔක්කොම ෆොටෝ 100ම 100ක් දැම්මොත් 100ම වා දාපු ගාන ඉන්සර්ට් වෙන්නේ. එතකොට අපට ආපහු මෙහෙම ස්ලයිඩ් අරගෙන ඒකට කොපි කර කර දාන්න වෙනවා. ඉතින් මම මේ කියලා දෙන ක්‍රමෙන් ඔයාලට පුළුවන් ෆොටෝ 100ක් නෙමෙයි 1000ක් වුණත් එකපාර ස්ලයිඩ් 100කට ස්ලයිඩ් 1000කට ඔයාලට කැමති ගානක් මේ ස්ලයිඩ් වලට දාගන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. රයිට්. ඒකට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන ඉන්සර්ට් ගියා. ඉන්සර්ට් ගිහිල්ලා ෆොටෝ ඇල්බම් මෙන්න මේ ෆොටෝ ඇල්බම් යනවා. ඇල්බම් ගිහිල්ලා මෙතන නිව් ෆොටෝ ඇල්බම් යනවා. ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒ ඩයලොග් බොක්ස් එකේ ඔයාලට පුළුවන් මෙතන ෆයිල් ඩිස්ක් කියන තැන ඔයාලට ක්ලික් කරලා ඔයාගේ ෆොටෝ ටික මේ විදිහට සිලෙක්ට් කරගන්න. අපි හිතමු මෙන්න මේ විදිහට මම මේ ෆොටෝ ටික දානවා. රයිට්. දාලා මෙතන ඉන්සර්ට් කියන බටන් එක ක්ලික් කරනවා. ඒ සිලෙක්ට් කරපු දාසෙම මෙන්න මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔයාලට දැන් මෙතනින් කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් all pictures black and white දාගන්න පුළුවන් මෙන්න මේ ටික් එක දැම්මට පස්සේ. ඊට පස්සේ ඇල්බම් ලේඅවුට් එක හදන්න පුළුවන් ඔයාලට මෙතන එක ස්ලයිඩ් එකකට එක ෆොටෝ එකක් දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ප්‍රිවිව් එක පෙන්නනවා. මෙතන පික්චර්ස් 4ක් දැම්මොත් එහෙම එක ස්ලයිඩ් එකකට ෆොටෝස් 4ක් වැටෙන විදිහට තමයි මෙතෙන්ට එන්නේ. රයිට්. මම මෙතන දාගන්නවා එක ස්ලයිඩ් එකකට එක ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට දාගන්නවා. ඔයාලට පුළුවන් මෙතන fit to slide දුන්නාට පස්සේ ස්ලයිඩ් එකට ෆොටෝ එක ගානට ෆිට වෙලා එනවා. රයිට්. මම මේ විදිහට දෙනවා. දීලා ඔයාලට මෙන්න මෙහෙම ක්‍රියේට් කරොත් වෙන්නේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඔයාලට මේක ක්‍රියේට් වෙන්නේ. රයිට්. අපි ඒක කරලා බලමු. ඔයාලට බලා ගන්න ඕන නිසා මෙන්න මේ විදිහට තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ෆොටෝ ටික ඔක්කොම ඇවිල්ලා තිනවා. ඒ ෆොටෝ එකේ තියෙන රෙසලූෂන් එක අනුව ස්ලයිඩ් එකට ෆිට වෙලා තියෙනවා. දැන් මේක දෙපැත්තේ නැති නිසා දෙපැත්තට යන්නේ නැහැ. රයිට්. මේ විදිහට තමයි ඔයාගේ ඇඩ් වෙන්නේ. රයිට්. ඔයාලට පුළුවන් මෙතන වුණා මේ කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකට කැමති නැත්නම් ඩිසයින් ගිහිල්ලා මෙතනින් ඔයාලට කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. රයිට්. මෙතනින් ඔයාලට කැමති ඩිසයින් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කරන්න. රයිට්. මම ආපහු යනවා ෆොටෝ ඇල්බම් එකක් ක්‍රියේට් කරන තැනට. ෆොටෝ ඇල්බම් ගියා, නිව් ඇල්බම් ගියා. මෙතනින් ආපහුවම ෆොටෝ ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරා, ඉන්සර්ට් කරා. මෙතන බලා ගන්න පුළුවන් මේ තීම් කියලා තැනක් තියෙනවා. ඒක බ්‍රවුස් කරාට පස්සේ ඔයාලට වාගේ PowerPoint වල තියෙන තීම් ටික මෙතන පෙන්නනවා. රයිට්. මම ඉතින් එක තීම් එකක් තෝර ගන්නවා. මෙන්න මේ විදිහට තෝරගෙන සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මම දැන් එක ස්ලයිඩ් එකකට ෆොටෝ දෙකක් දාන විදිහට මෙන්න මේ විදිහට ෆෝමැට් එක හදාගෙන ක්‍රියේට් කරගන්නවා. දැන් බලමු අපි කොහොමද වෙන්නේ කියලා. රයිට්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාපු තීම් එකට අනුව ෆොටෝ දෙකක් එක ස්ලයිඩ් එකකට ඇවිල්ලා. මම දාගත්තේ මෙන්න මේ තීම් එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කැමති තීම් එකක් එතනින් සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා ඩිසයින් ගිහිල්ලා මෙතනිනුත් ඔයාලට කැමති තීම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්. මෙන්න මේ විදිහට තමයි ඔයාලට අවශ්‍ය ෆොටෝ මේ විදිහට තමයි එකපාර ස්ලයිඩ් ගණනාවකට ඇඩ් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මම ළඟදිම PowerPoint basic to advanced tutorial එකක් ගේනවා. ඉතින් මේ channel එක බලන තාම ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක click කරලා all දාගන්න. මේ වගේ වටින වීඩියෝ දාපු ගමන්ම notification එකක් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් මේ වගේම තවත් වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.